මේ වනිට දිවයින පුරා පවත්වන අයහපත් කාලගුණය සහ හදිසි තත්ත්වය හේතුවෙන් ඉදිරි දින කිහිපය තුලත් අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් ගැටළු සහගත තත්ත්වයක් පැනනගී තිබෙනවා. අපි ඊයේ දැනුම් දුන් පරිදි 27 28 සහ හෙට දිනේ නම් 29 සෙනසුරාදා දිනේ විභාග දැනටමත් කල්දමුව ප්‍රකාශ කර තිබුණා. නමුත් මේ වන විට දිවයිනේ විභාග මධ්‍යස්ථාන ආශ්‍රිත පාසල් ඒ වගේම මහා මාර්ග ගම් වතුරෙන් ඒ වගේම වෙනත් පස්කඳු කඩාවැටීම් නායම් හේතුවෙන් විශාල වශයෙන් අවහිර වෙලා තිනවා. ඒ වගේම කාර්ය මණ්ඩල විභාගයට පෙනී සිටින දරුවන් අපහසුතාවට පත් වෙලා තිබෙනවා. ඉතින් මේ සියලු කටයුතු සලකා බලා විභාගය දෙසැම්බර් 5 දක්වා පැවැත්වීම නියමිත වූ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය කල් දමීම සිදු වෙන බව මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ඒ වගේම තමයි 12 ශ්‍රේණියේ දරුවන් සඳහා සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයේ පැවැත්වීමට දෙසැම්බර් 6 වෙනි දින යොදා මේ වන විට ප්‍රවේශ පත්‍රත් තැපැල් කර අවසන්. නමුත් එම විභාගයත් මේ අවස්ථාවේදී පැවැත්වීම පිළිබඳ ඇතිවෙච්ච ගැටලුව හේතුවෙන් සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය 6 වෙනිදාට නියමිත දෙසැම්බර් එම විභාගයත් කල් දමන බව මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. විශේෂයෙන්ම දරුවන්ගේ මේ අවස්ථාවේ පීඩනයට ලක් වෙලා ඒ වගේම විවිධ බාධාවන්ට ගොදුරු වෙලා ස්වභාවික ව්‍යසනයන්ට ලක් වෙලා ඉන්න මේ මොහොතේ දරුවන්ගේ මානසික තත්ත්වය ඒ වගේම දරුවන්ගේ ආරක්ෂාව ඒ වගේම කාර්ය මණ්ඩල වල සියලු ආරක්ෂාව සලකා බලා මෙම තීරණය ගත්තේ. නමුත් අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයත් සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයත් 12 ශ්‍රේණි සිසුන් සඳහා නියමිතව පවතින ඉදිරියේදී මෙම කාලගුණ තත්ත්වය යහපත් අතටපත් වී ඒ වගේම දරුවන්ගේ ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයටපත් වූ පසුව පැවැත්වීමට අපි තීරණය කරලා තිබෙනවා. ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නැවත එම විභාගය පවත්වන දිනයන් ඔබට ඉදිරියේදී දැනුම් දෙනවා සංශෝධිත කාලසටහන් සමග නිශ්චිත දිනයන්. එතෙක් ඔබ ඊටමත්ම ප්‍රවේශම් වෙලා දරුවන් සියලුම කාර්ය මණ්ඩල සියලුම දෙනා ඊටමත් ප්‍රවේශම් වෙලා සිටින කියලා මම ඔබ සියලු දෙනාට මතක් කරනවා. අපි ඉදිරි දිනයන් නිශ්චිත වශයෙන්ම ඔබව කල් වේලා ඇතුව දැනුවත් කරනවා. දෙසැම්බර් මාසය තුල මෙම කාලගුණ තත්ත්වය යහපත් වූවාම මේ විභාග දෙකම පවත්වා අවසන් කිරීමට තමයි අපි සැලසුම් කරගෙන සිටින්නේ. ඒ වගේම දැනටමත් ආරම්භ වෙලා තියෙනවා අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ඇගයීම් කටයුතු මධ්‍යස්ථාන 15ක ඇගයීම් කටයුතු සිදු වෙනවා දිවයින පුරා දිස්ත්‍රික්ක 14ක. නමුත් පවතින අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් එම ඇගයීම් කටයුතුද උසස් පෙළ විභාගය දැනට ආරම්භ වෙච්ච ඇගයීම් කටයුතුද తాවකාලිකව අපි නවත්වන්නට තීරණය කළා. එම නිසා එම විභාගයේ ඇගයීම් කටයුතුත් නැවත ආරම්භ වන දිනේ ඉදිරියේදී හැකියක්මනින් මෙම කාලගුණ තත්ත්වය යහපත් වූවාම දැන්වීමට කටයුතු සූදානම් කරලා තියෙන බව මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. එමෙන්ම ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් පැවැත්වීමට සංවිධානය කර තිබූ නොවැම්බර් 29 සහ 30 යන දිනයන්හි බඳවා ගැනීම විභාග ඒ වගේම කාර්යක්ෂමතා කඩයිම් විභාග මේ සියලු විභාග දිවයිනේ පැවැත්වෙන අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් කල් දැමීමට සිදු වෙත බව එම අපේක්ෂකයන්ට දන්වා සිටිනවා. මෙම විභාගයේ පැවැත්වෙන දිනයන් පිළිබඳ ඉදිරියේදී ඔබව දැනුවත් කිරීමටත් අපි සූදානම්ව සිටිනවා.